හෙලෝ කට්ටිය අද මං කතා කරන්න යන්නේ අපේ කම්පියුටර් එකට අනිවාර්යයෙන්ම ඕන කරන මේ මූවි ප්ලේයර්ස් ගැන. ඔයාලා දන්නවා අපි Windows 10 Windows 11 ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපිට තියෙන ප්ලේයර් එක තමයි මෙන්න මේ movies and TV කියන ප්ලේයර් එක. දැන් අපි මොකක් හරි මූවි එකක් ඩවුන්ලෝඩ් කරගත්තාම ගොඩක් දුරට Telegram වලින් එක MP4 ෆෝමැට් එකෙන් නෙමෙයි තියෙන්නේ. ගොඩක් දුරට MKV කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මම මේකේ ෆෝමැට් එක පෙන්නන්නම්. මේක MKV ෆයිල් එකක්. දැන් මම මේ මූවි එක මේකෙන් ප්ලේ කරන්න හැදුවට ඔයාලට පේනවා ඇති ඒක ප්ලේ වෙන්නේ නැහැ. මෙයා කියනවා යාට මේ ෆයිල් ෆෝමැට් එකේ ෆයිල්ස් රන් කරන්න බෑ කියලා. මේ Windows 11 එකට ඩිෆෝල්ට් එන ප්ලේයර් එකට. ඔඩියෝ එක විතරයි මේක ප්ලේ වෙන්නේ අපිට වීඩියෝ එක බලා ගන්න බෑ. ඉතින් ඔය ප්‍රශ්නේ විසඳ ගන්න අපිට අනිවාර්යෙන් මූවි ප්ලේයර් එකක් ඕනේ වෙනවා. මොකක් හරි ප්ලේයර් එකක්. ඉතින් අද මම කතා කරන්න යන්නේ අපේ කම්පියුටර් එකට මූවීස් බලන්න ගැලපෙනම ප්ලේයර්ස් දෙකක් ගැන. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ පුරුදු විදියටම අපි වීඩියෝ එකට යමු. ඒ වගේම ඔයාලට මතක් කරනවා වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකටත් like එකක් දාගෙනම යන්න. හරි guys, මුලින්ම අපි කතා කරන player එක තමයි VLC Media Player. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ෆයිල් ඔක්කොම MKV ඒවා. මේවා කිසි එකක් අපිට default එන player එකෙන් play කරගන්න බෑ. ඒක නිසා අපි දැන් බලමු කොහොමද අපි VLC එක download කරගන්න කියලා. මම මේ විදියට ඉන්ටර්නෙට් එකට connect වෙනවා. ඊළඟට ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක Chrome එක Edge එක ඕන එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ මම සර්ච් කරගන්නවා VLC කියලා. මේ විදියට VLC කියලා සර්ච් කරගත්ත ගමන් අපිට උඩින් එනවා VLC site එක. ඔයාලට පේනවා ඇති VLC Media Player. මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට කෙලින්ම එනවා download VLC කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චරක් මේක download කරගෙන තියනවද කියන එක. තප්පරයක් යන්නත් කලින් මේකේ download count එක මාර ගානකින් වැඩි වෙනවා. හරි අපිත් එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන බලමු. ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරගන්න. ඔන්න ඩවුන්ලෝඩින් VLC. ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගත්තා. එයා කියනවා මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එරර් එකක් කියලා. හරි මෙන්න මේ විදියට ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න මගේ VLC එක සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් වුණා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක ක්ලික් කරගන්න එක. ඉතින් සාමාන්‍ය විදියට ඕවා ටික next කරගෙන install කරගන්න පුළුවන්. ඔන්න මගේ එකට එරර් එකක් එනවා. මොකද දැනටමත් මගේ එකේ VLC player එක තියෙනවා. ඒක නිසා තමයි මෙහෙම වෙන්නේ. මම ඒ ටික ගණන් ගන්නේ නැතුව ඔන්න ආයෙ පාරක් install කරගත්තා. ඉතින් ඊට පස්සේ finish කියන එක දෙන්න. ඔන්න දැන් අපේ VLC media player එක run වෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ format එකෙන් පෙන්නන මෙන්න මේ අර default player එකෙන් පෙන්නන මේ movies ටික ඔයාලට කෙලින්ම show more එකට ගිහිල්ලා properties වලට ගිහිල්ලා ඔයාලට පේනවා ඇති default play වෙන්නේ මේකේ media player එකේ Windows 11 එකට එන. අපි මේක open with කියන එකෙන් change කරගන්න ඕන VLC media player එකට. ඔන්න දැන් MKV format එකෙන් තියෙන හැම file එකක්ම අපිට play වෙන්නේ මේක හරහා VLC media player එක හරහා. ඔන්න දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ඕන ෆිල්ම් එකක් බලන්න පුළුවන්. හරි ඊළඟ ප්ලේයර් එක තමයි pod player. මම ඒකේ නම කිව්වා හරියට දන්නේ නැහැ. මම ලොකු කාලෙකින් මේක පාවිච්චි කරලා නැහැ. ඔව් pod player තමයි guys. මේක තමයි ඒක. ඔයාලා පුරුදු විදියට මේකත් Google එකේ search කරගන්න pod player කියලා. ඊට පස්සේ උඩින් මෙයාලගේ official site එක එනවා. ඒක click කරගන්න. මෙන්න මේ විදියට එයාලගේ player එක ගැන විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් 32 bit ද 64 ද Windows ඕන එකක් තෝරගන්න පුළුවන්. 64 මම තෝරනවා. ඔන්න ඒකත් අපේ ඩවුන්ලෝඩ් වෙනවා. VLC එකේ ගානමයි MB 40යි MB 40යි. හරි guys ඔන්න අපේ pod player එකක් දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඒකත් ඩබල් ක්ලික් කරගන්න. run දෙන්න. yes කරගන්න. ඔන්න unpack වෙනවා. English තෝරගන්න language එක. ඊට පස්සේ next කරන්න. මෙයාලගේ agreement එකට කැමතිද කියලා ඒ අහන්නේ. මේකත් next කරගන්න. ඔයාලට location එක browse කරලා තෝරගන්න පුළුවන්. වෙන තැනකට ඕන නම් install දෙන්න. ඔන්න මේ විදියට තප්පර ගානක් ඇතුළත අපේ pod player එක install වෙනවා සාර්ථකව. close කරගන්න. මේ additional දේවල් මේ download වෙන්නේ ඔයාලට පේනවා ඇති. මෙන්න install additional codec කියන එක ටික් එක දාලා තියෙද්දි තමයි මේ ඉන්ටර්නෙට් එකට connect වෙලා තව දේවල් download වෙන්නේ. ඔයාලට එහෙම අවශ්‍ය නැත්නම් ටික් එක අයින් කරලා close කරගන්න විතරයි තියෙන්නේ.
හරි ඔන්න අපේ පොඩ් ප්ලේ එක ඩවුන්ලෝඩ් වුණා. මේ විදිහට තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු. හරි දැන් මෙන්න මේ විදිහට පෙන්නන්නේ. අපි චේන්ජ් කරගමු මේක පොඩ් ප්ලේයර් එකට. right ඔන්න මේක MKV කියලා ෆෝමැට් එකත් ලොකුවට පෙන්නනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදියට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ එකක් ඕපන් කරගත්තට පස්සේ අපිට මේ තියෙන්නේ මෙයා ලස්සනට අපේ එපිසෝඩ් ටික එහා පැත්තෙන් ප්ලේලිස්ට් එකක් විදියට හදලා පෙන්නනවා. ඔයාලට පේනවා ඇති සීසන් 1 ඉඳන් සීසන් 3ට යනකම් අර මොකක්ද ඕඩ් එකට එයා ලස්සනට හදලා තියෙනවා. සීසන් 1 3 1 7 1 8 1 9 ඒක මරු ගයිස්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මෙතනින්ම ලේසියෙන්ම ඔන්න මූවි එක වෙනස් කරගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක. මං ගොඩක් වෙලාවට VLC එක පාවිච්චි කරන්නේ. හැබැයි මට හිතෙනවා පොඩ් ප්ලේයර් එක පාවිච්චි කරලා බලන්න. මේකත් සම්පූර්ණයෙන්ම ෆ්‍රී, කිසිම ඇඩ් එකක් නැහැ. ඔයාලට KMP එක එහෙම ගන්න පුළුවන්. ඒක ඇඩ් තියෙනවා. හැබැයි මේ VLC සහ පොඩ් ප්ලේයර් කියන්නේ කිසිම පේමන්ට් එකක් කරන්න ඕනේ නැති, ඇඩ් නැති සම්පූර්ණයෙන්ම ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් ප්ලේයර්ස් දෙකක්. ඉතින් guys ඔන්න ඔය විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේ ප්ලේයර්ස් දෙක පාවිච්චි කරලා මූවීස් ඕන දෙයක් බලන්න පුළුවන්. ඔන්න මම ජෝන් වික් එක දාගත්තට පස්සේ ජෝන් වික් එකේ තියෙන මූවීස් සෙට් එක මෙන්න මගේ මූවීස් තියෙන ලොකේෂන් එක. දැන් මගේ ලොකේෂන් එකේ Ben 10 තියෙනවා. ඊට පස්සේ තව වෙන ඒවා තියෙනවා. තව තියෙනවා ජෝන් වික්ගේ මූවි සෙට් එක. දැන් මෙයා ලස්සනට මෙතනින් ජෝන් වික්ගේ මූවි සෙට් එක විතරක් අපි ජෝන් වික්ගේ මූවි එකක් ප්ලේ කරද්දි ඒ මූවි සෙට් එක විතරක් මෙතනට ලස්සනට අරගෙන පෙන්නනවා ඒ ලොකේෂන් එකේ. ඔයාලට පේනවා ඇති ඒක මරු. පළවෙනියට ජෝන් වික් 2014 chapter 1 එක, chapter 2 එක, ජෝන් වික් chapter 3 එක, ඒ වගේම 4 එක. මට මතක නෑ හරියට මේක කලිනුත් උනාද කියලා. කොහොම හරි ඒක මාරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. මං හිතන්නේ මං ඉස්සරහට දිගටම පොඩ් ප්ලේ එක පාවිච්චි කරાવી VLC එක ඇතෑරේවි බොහෝ දුරට. හරි guys ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. මං හිතනවා ඔයාලට මේක උදව්වක් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම සරලවම ඔයාලට පුළුවන් Google එකේ search එකක් දාලා මේවා download කරගන්න. ලොකු දේවල් නෙවෙයි. ඒ වගේම මේ වගේ දේවල් ගැන මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම්, තව ඔයාලා කැමති වීඩියෝස් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ideas තියෙනවා නම් comment කරගෙන යන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාගෙන යන්න. අපි ඒව ගැනත් වීඩියෝ එකක් කරමු. එහෙනම් thank you guys මෙච්චර වෙලා බලන් හිටියට. ඕක තමයි අද වීඩියෝ එක. එහෙනම් අමතක නොකර අපේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. එතකල් පරිස්සමට ඉන්න. ජය වේවා.